පොරට තාම වයස අවුරුදු 12යි. ඉස්කෝලේ 7 වසරේ. ඔක්කොම හොඳයි. තියෙන එකම ප්‍රශ්නේ සානක කියන්නේ උපංගෙයි මෝඩෙක්. එක දවසක් තාත්තේ ඉස්කෝලේ ටීචර් කිව්වා විවාහය කියන එක ගැන වාක්‍ය 10ක රචනාවක් ලියන්න එන්න කියලා. විවාහය ගැන රචනාවක් මේ 7 වසරේ පොඩි එකෙක්ගේ? සානකගේ තාත්තා ඉතින් සානකත් එක්ක විවාහය ගැන රචනාව ලියන්න පටන් ගත්තා. වාක්‍ය 10ක රචනාව. සානකගේ ගෙදර ජීවත් උනේ සානකයි තාත්තයි සානකගේ සීයයි. සීයා හිටියේ ලෙඩ ඇඳේ. කොයි වෙලෙත් සීයට මල පහ මුත්‍රා යනවා ඇඳේදිම. දැන් සීයට වයසයිනේ. ඒ විදිහට ටිකක් තිබ්බනම් ඇතිනේ. තව එක වාක්‍යයක් ඕනේනේ. මෙහෙම ලියපන්. මේ සියලු කරුණු ගොනු කරගත් පසු අපට කිව හැක්කේ හරිම කෙනා ජීවිතයට ආපසු කක්ක යනවා. අයියෝ තාත්තේ. සුබ උදෑසනක් ළමයින්. මම විශ්වාස කරනවා මම ඊයේ ලියන් එන්න කියපු රචනාව ඔයාලා හැමෝම ලියාගෙන එන්න ඇති කියලා. අපි එක්කෙනෙක් එකක් කියවමු. සානක පුතා කියන්න බලනවා ලියන් ආපු රචනාව. විවාහය යනු ඕනෑම පවුල් සංස්ථාවක සමාජයක මූලික අඩිතාලමයි. ෂා ඒ වචන ටික දිගටම කියවන්න. හරිම ලස්සනයි. අහන් ඉන්න. ආදරය මුල් කරගෙන වාගේම විවාහ යෝජනා සුරින්ද විවාහයන් සිදුවේ. දැක්කද ළමයි? අන්න එහෙම තමයි නිවැරදිව රචනාවක් ලියන්නේ. වචන පාවිච්චි කරලා තිනවා හරිම ලස්සනයි සානක. හරියට මුල මැද අග ගොනු කරලා තියෙනවා. තව වාක්‍ය තියනවද පුතේ? අන්තිම වාක්‍ය සර්. කියවන්න. ඒකත් කියවන්න. මේ සියලු කරුණු ගොනු කරගත් පසු අපට විශ්වාස කළ හැක්කේ හරිම කෙනා ජීවිතයට ආපසු කක්කා යන බවයි. ඈ?